අපි අද යන්නේ පිට්ටු කන්න. පහළට ගිහින් බලමු. ඔය පහළ තියෙන්නේ පොල් පිට්ටු වලින් හැදුණු කදු. මම දැන් පහළට බහින්න ළඟයි. මේ කැලෑවේ ගස් හැදිලා තියෙන පිට්ටු වලින්. කාලා බලමු. මේ තියෙන ගෙදර හැදිලා තියෙන්නේ පිට්ටු වලින්. අපි ඇතුළට ගිහින් බලමු. මම මේ යන්නේ ඒ ගෙදර ඇතුලෙන්. ඔයාලට පේනවද මේ හැම දෙයක්ම පිට්ටු වලින් හැදිලා තියෙන්නේ. ගෙදර ඇතුලෙන් ආවම මතුනේ මෙතනින්. මේ ජනේලේ හැදිලා තියෙන්නේ කුරක්කන් පිට්ටු වලින්. මම මේ කුරක්කන් පිට්ටුව කන්නේ මාළු හොදිත් එක්ක. මේ පාලම ටිකක් දැකලා පුරුදුයි වගේ නේද? පේනවද මොන වගේන්ද හැදිලා තියෙන්නේ කියලා? පාලම උඩින් යන පිට්ටු කෝච්චිය පේනවද? පොල් කිරිත් එක්ක පිට්ටු කනකොට තියෙන්නේ වෙනම රසක්. කාලා බලමු. පිට්ටු මල් පිපෙන කාලෙට මෙහි හරිම ලස්සනයි. පේනවද එක එක පාටින් පිට්ටු මල් පිපිලා තියෙන අපූර්ව. මම මෙන්න මේ විදිහට එක පිට්ටු මලක් ගලව ගන්නවා. මම ඒ ගලවගත්තු පිට්ටුව කන්නේ චිකන් එක්ක. අපි කාලා බලමු.